අයිබෝන් හැම කෙනෙකුටම පම ශාන්ත විජේසිරි විජේටෙක් ඇකඩමි YouTube චැනල් එකින් FL ස්ටඩියෝ වලින් හරියට වැඩ කරන්න කොහොමද කියලා කියල දෙන වීඩියෝ සිරිස් එකේ තුන්ගනි වීඩියෝ එකත් එක තමයි ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද අපි මේ වීඩියෝකෙන් කතා කරමු ඩ්‍රම් බීට් එකක් කියන්නේ මොකක්ද, ඩ්‍රම් බීට් වර්ග මොනවාද, ඩ්‍රම් බීට් එකක් හදාගන්නේ කොහොමද, අපිට ඕන සින්දුවකට, මේ වගේ දේවල් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් දැන් අපි යමු පාඩමට. ඩ්‍රම් බීට් එකක් හදනකොට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපි මෙන්න මේ මෙතන තියෙන channel rack එක පාවිච්චි කරනවා. මෙතන ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ channel rack එක හම්බ වෙනවා. මේ channel rack එකටම තමයි pattern window එක කියලා කියන්නේ. මේ pattern window එකේ මෙන්න මේ instrument හතරක් අපිට drum එකේ තියෙන instrument හතරක් අපිට මෙතන display වෙනවා. හුඟක් වෙලාවට මෙතන තියෙන kick එකයි, clap එකයි, hi hat එකයි, ඒ වගේම snare එකයි අපිට මෙන්න මේ හතර channel rack එක ඕපන් කරපු ගමන් අපිට හම්බ වෙනවා. මේ හතර පාවිච්චි කරලා අපිට drum beat එකක් හදන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට ඕන එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙන මේ instrument හතර හොඳ නැත්නම් මේ පැත්තෙන් අරගෙන මාරු කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන මේ instrument උඩ අපි එක සැරයක් ක්ලික් කරපුවාම මෙතන kick එක උඩ එක සැරයක් ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් හම්බ වෙනවා. මේකෙන් අපිට පුළුවන් මේ ශබ්දයේ යම් යම් වෙනස්කම් කරගන්න පුළුවන්. මෙතන එක සැරයක් ක්ලික් කරපුවාම මේ ශබ්දේ කොච්චර දුරට ඇහෙනවද කියන එක මෙතන පෙන්නනවා. ඒ වගේම අපිට මෙතන මේ ශබ්දයේ තියෙන වෙනස්කම් කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන අපිට මෙතන තියෙන කොටස් ටික පාවිච්චි කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. දැනට අපි මේ විදිහට තියාගෙන අපි මේ දේවල් ගැන ඉස්සරහදී කතා කරමු. ඒ වගේම ක්ලැප් එක අපිට මෙන්න මේ වගේ හඬක් තියෙන්නේ. ඊළඟට හයි හැට් එක මෙන්න මේ වගේ හඬක් තියෙන්නේ. ඒ වගේම ස්නෑර් එක මෙන්න මේ වගේ හඬක් තියෙනවා. මේ විදිහට මේ හතර පාවිච්චි කරලා මේ channel rack එකේ දැනට තියෙන මේ හඬවල් හතරෙන් අපිට drum beat එකක් හදන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවා මෙතන මේ browser window එකේ මේක මෙන්න මේ packs කියලා තියෙන එක තුල මෙන්න මේක තුල අපි ඉස්සරහ packs වල ක්ලික් කරුවොත් එහෙම අපිට මෙන්න මේ වගේ ශබ්ද තවත් මේ වගේම instrument වල තියෙන ශබ්ද ටිකක් මෙතන තියෙන්නේ. අපිට මේ kick එක මෙතන මේ kick එක හොඳ නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙතන kicks වලට ඇවිල්ලා මෙන්න මේ වගේ තව kick තියෙනවා මෙතන. මේ කික් වලින් Tamanට හොඳයි කියන එකක් අරගෙන අපි මෙහෙම ක්ලික් කරගෙන මේ මෙන්න මෙතන kick 808 කියන එක උඩට ඇවිල්ලා තැරපුවාම අපි මේ ඇදගෙන ආපු කික් එක තමයි මෙතනට හම් වෙන්නේ. එතකොට අපි ක්ලික් කරලා බලුවා මෙන්න මේ වගේ සද්දය ඇහෙනවා. ඊළඟට මේ හැම එකක්ම අපිට පුළුවන් ඒ වගේම වෙනස් කරගන්න මෙතන තියෙන ඒවා. මෙතන ඊළඟට අපිට මේ hi hat එක හොඳ නැත්නම් මෙතන තියෙනවා hi hats තියෙනවා. මෙන්න මෙතන මේ hi hats වලින් අරගෙන අපිට අවශ්‍ය hi hat එකක් දාගන්න පුළුවන්. මෙතන open hi hat close hi hat කියන දෙකම තියෙනවා. hi hat එක වහලා ගහන්න පුළුවන්. ඒක අපි close hi hat එක කියනවා. ඒ වගේම hi hat එක අපි පාගලා ගහුවොත් එහෙම මෙන්න මේ වගේ open hi hat හම්බ වෙනවා. මේ open hi hat close hi hat මේ දේවල් ටික අපිට තෝරගෙන ඒ අවශ්‍ය එකක් මෙතන hi hat වල දාගන්න පුළුවන්. අපිට මේ open hi hat එකක් වගේ එකක් අපි වෙනම ඇඩ් කරගන්න ඕන. අපි දැන් ක්ලික් කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන මේ කොළ පාට ඉරක් එන තැනට ඇවිල්ලා තැරුවාම අපිට ඒකත් මේ වගේ වෙනම ඇඩ් වෙනවා. ඒ වගේ අපිට ඕන නම් තව හඬවල් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේකෙන් drum beat එකක් හදනවා නම් ඔයාලා දන්නවා. සාමාන්‍ය මෙන්න මේ විදිහට අපිට මෙතන මේ හම්බ වෙලා තියෙන මේ buttons වලින් අපිට මෙතන buttons 16ක් හම්බ වෙලා තියෙනවා. ඔයාලට පේනවා. මේක සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ 4/4 beat එකක් විදිහට තමයි අපිට හම්බ වෙන්නේ මෙතන මේ channel rack එක අපි open කරපු ගමන්. මොකද වැඩි සින්දු ප්‍රමාණයක්
4/4 බීට් එකේ තමයි තියෙන්නේ 50%කට වැඩිය ගීත ප්‍රමාණයක් තියෙන්නේ. මේ 4/4 බීට් එකේ ඒකින්ද අපි මේ 4/4 බීට් එක තමයි අපිට මේක ඕපන් කරපු ගාම හම්බ වෙන්නේ. අපිට මේ තුල මේ බටන් උඩ ක්ලික් කරලා අපිට මේ බටන් ඇක්ටිව් කරගන්න පුළුවන්. දැන් අපි normal බීට් එකක් හදලා බලුවොත් මෙතන කික් එකේ මෙතන ක්ලික් කරලා ඊට පස්සේ අපි හයි හැට් එක දාගත්ත කියලා මේ දෙකට මෙහෙම දාලා මේක ප්ලේ කරුවොත් එහෙම මේක ප්ලේ කරනකොට අපි මේ channel rack එක වගේ මේ වගේ එකක් ප්ලේ කරනවා නම් අපි තනි කොටසක් ප්ලේ කරනවා නම් අපි මේ පැටර්න්ස් වල තියාගන්න ඕනේ මේක. මේ පැටර්න්ස් වල තියාගෙන අපි ප්ලේ කරුවොත් එහෙම ඔන්න ඔය විදිහට මෙතන තියෙන ටෙම්පෝ එකට අනුව ප්ලේ වෙනවා. දැන් මේ විදිහට අපිට ඊටු කොටස් වලටත් තව ස්නෑ එකක් දාගන්නවා නම් අපිට ආයි මේ තැනකින් ස්නෑ එක දාගන්න පුළුවන්. එහෙම ඕන තැනකින් ඇඩ් කර මෙතන අපිට ඩ්‍රම් බීට් එකක් හදාගන්න පුළුවන්. මේ එක විදියක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා අපි ප්ලේලිස්ට් එක ඕපන් කරගත්තොත් එතන එක සැරයක් ක්ලික් කරපුවාම මේ වගේ ප්ලේලිස්ට් එක ඕපන් වෙනවා. මේ ප්ලේලිස්ට් එක තුල අපි මේක පළවෙනි බාර් එක ටිකක් විශාල කරගමු. අපි මෙතනට ඇවිල්ලා මවුස් එක වීල් එක කරකවනකොට ඉහළට කරකවනකොට මේ වගේ විශාල කරගන්න පුළුවන්. අපි මේ පළවෙනි බාර් එකට ඇවිල්ලා මේකේ දැන් ඔයාලට පේනවා බීට් 4 වෙන් වෙලා තියෙනවා. පළවෙනි බීට් එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක කියලා. හරි මේ බීට් එක තුලමත් අපි හිතමු ඔය දැන් අපි මෙතන මේ ගහපු බීට් එක වහදා ගන්න ඕනේ කියලා. එහෙම වුණාම අපිට පුළුවන් ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන්නේ කික් එකක්. මෙන්න මෙතන. මේ කික් එක අරගමුකෝ. ඒක අපි ක්ලික් කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන ඩ්‍රැග් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන ඔයාලට පේනවා අපි 1යි මෙතන අරගෙන තියෙන 1යි 3යි කියන තැන් වල තමයි අපි කික් එක දාගෙන තියෙන්නේ. ඒකින්ද මම මේකෙත් පළවෙනි තැනටයි තුන්වෙනි තැනටයි මේ කික් එකම දාගෙන ඉන්න පුළුවන්. අපිට මේ කික් එකම ආපහු පුළුවන් ඕනනම් මෙතනට ආපහු පේස් කරන්න පුළුවන්. අපි කරන්නේ මෙතනට ආවට පස්සේ මේ ඊතලේ වෙනස් වෙනවා. වටේට ඊතල 4ක් වෙන විදිහට. අන්න එහෙම ආවට පස්සේ අපිට පුළුවන් shift එක ඔබාගෙන මේක ක්ලික් කරගෙන දැන් ආවේ. shift එක ඔබාගෙන drag කරපුවාම අපිට අවශ්‍ය තැනකට මේක කෝපියක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම අපිට කොපියක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන දෙකක් කික් දෙකක් වදිනවා. ඊළඟට අපිට ඕනේ හයි හැට් එකක්. ඔය මේක අකුලලා අපි ගමු හයි හැට් එකක්. මේ හයි හැට් එක අරගමුකෝ. මේක අපි ක්ලික් කරන් ඩ්‍රැග් කරනවා. මෙන්න මෙතනටයි 4 කියන පොසිෂන් එකටයි shift එක ඔබාගෙන ඩ්‍රැග් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ප්ලේ කරලා බලුවොත් එහෙම ඔන්න විදිහට අපිට ඇහෙනවා. අර අපි කලින් ගහපු ඩ්‍රම් එකම ප්ලේ වෙනවා. අපිට අහගන්න පුළුවන්. මේ විදිහට අපිට අවශ්‍ය නම් මෙතන තියෙන channel rack එක පාවිච්චි කරලා drum beat එකක් හදන්න පුළුවන්. ඒ වගේම මෙතන playlist එකට අපි මෙතන තියෙන tones හදගෙන ඇවිල්ලා මේ විදිහටත් අවශ්‍ය නම් drum beat එකක් හදා ගන්න පුළුවන්. මේ දෙවිදිය තමයි සාමාන්‍යයෙන් drum beat එකක් හදනකොට පාවිච්චි කරන්නේ. ඊළඟට මේ විදිහට drum beat හදන හැටි අපි තව ටිකකින් කතා කරමු. ඊට කලින් අපි බලමු drum beat වර්ග මොනවද? ඒ වගේම මේ වගේ drum beat අපි ලියාගන්නේ කොහොමද? මේ දේවල් ගැන අපි ඊළඟට බලමු. මෙන්න මෙතන මේ දාලා තියෙන්නේ අපිට හම්බ වෙන ජනප්‍රිය drum beat වර්ග කීපයක් තමයි මේ දාලා තියෙන්නේ. 3/4 drum beat තියෙනවා. ඒ වගේම 4/4 beat තියෙනවා. 6/8 beat තියෙනවා. ඒ වගේම 7/8 beat තියෙනවා. මේ වෙනස බලපුවම 3/4 beat එක අපිට මෙන්න මේ එක බා එකක් තුල මාත්‍රා 3ක් එහෙම නැත්නම් beat 3ක් තියෙනවා. මේක එක බා එකක් තුල beat 3ක් තියෙනවා. මෙන්න මේ මෙතන
1 2 3 1 2 3 විදිහට තමයි මේක කවුන්ට් වෙන්නේ. ඒ වගේම මේ විදිහට 3 4 බීට් එකෙන් හදපු ගීත රාශියක් තියෙනවා අපේ ගීත සාහිත්‍යයට එකතු වෙලා. අපි එකක් දෙකක් බැලුවොත් එහෙම මේ තින්නේ ඒ විදිහට 3 4 බීට් එකෙන් හදපු සින්දු දෙකක් මේ තියෙන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම 4 4 බීට් එකේ හදපු සින්දුත් තව තියෙනවා. ඒකේ මේ විදිහට නෝට් හතරක් තමයි තියෙන්නේ මේ 4 4 බීට් එක. 1 2 3 4 කියලා තමයි මේ හතර කවුන්ට් වෙන්නේ. මේ 4 4 බීට් එකේ හදපන සින්දු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. 50%කට වැඩි ප්‍රමාණයක් 4 4 බීට් එකේ සින්දු තමයි තියෙන්නේ. අපි මේ 4 4 බීට් එකේ හදන සින්දු කීපයක් බැලුවොත් එහෙම මෙන්න මේ වගේ සිතින් මානොසලී කියන මේ සින්දුව, ඒ වගේම මේ ලාදලු පොපත් කියන මේ සින්දුව, මේ හැම එකක්ම 4 4 බීට් එකේ යන සින්දු තමයි. මේ බාලයින් දෙකක් ඇතුලේ එක බා එකක් තුල නෝට් හතර ගානේ තියෙනවා වලට පේනවා. මේ හැම එකම බාලයින් දෙකක් මැද්දේ තියෙන මේ එක කොටසකට අපි කියනවා එක විභාගයක් කියලා. එක විභාගයක් තුල නෝට් හතරක් තියෙන විදිහට තමයි මේ දෙකේම ලියලා තියෙන්නේ. මේ විදිහට මේ හැම එකක්ම 4 4 බීට් එකේ යන සින්දු දෙකක් තමයි. ඊළඟට 6 8 බීට් කියලාත් එකක් තියෙනවා. 6 8 බීට් වල සාමාන්‍යයෙන් බයිලා සින්දු බොහොමයක් තියෙනවා. ඒ වගේම වේග රිද්ම ගීත ගොඩක් හදලා තියෙන මේ 6 8 වල. ඒ වගේම වේග රිද්ම නොවන සින්දු කීපයක් මේ 6 8 වල හදලා තියෙනවා. මේක කවුන්ට් කරන්න අපි 1 2 3 1 2 3 1 2 3 1 2 3 කියලා තමයි මේ 6 8 බීට් එක කවුන්ට් කරන්නේ. මේකෙන් මේ විදිහට හදපු ගීත කීපයක් බැලුවොත් මෙන්න මේ වගේ මාළගිරවියේ කියන සින්දුවත්, ඒ වගේම බින්දු බින්දු තාරකා කියන සින්දුවත්, මේ දෙකම 6 8 බීට් වල තමයි හදලා තියෙන්නේ. අපි සරපස්තරයක් ගත්තාම මෙතන බීට් එක 6 8 කියලා මේ විදිහට ලියලා තියෙනවා. ඒ වගේම මේ යන්නේ මොන කෝඩ් එකේද කියන එක උඩින්ම ලියලා තියෙනවා. මේකේ G minor වල, මේක D minor වල, මේ වගේ මොන කෝඩ් එකේද යන්නේ කියන එක මෙතන ලියලා තියෙනවා. අපිට ඒක බලලා හිතා ගන්න පුළුවන් මේ සින්දුව මොන බීට් එකේද මොන කෝඩ් එකේද යන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම 7 8 බීට් එකෙත් යන සින්දු තියෙනවා. සින්දුවක් බලුවොත් එහෙම සඳෑ කළුවර පුරගගාවිත් කියන නන්දා මාලිනී මහත්මිය ගායනා කරන ගීතය. මේ ගීතය හදලා තියෙන්නේ මෙන්න මේ වගේ 7 8 බීට් එකේ. මේක අපි කවුන්ට් කරන්නේ 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 කියලා තමයි අපි මේ 7 8 බීට් එක කවුන්ට් කරන්නේ. මේ විදිහට මේ විදිහේ ටයිම් සිග්නේචර්ස් තියෙන සින්දු රාශියක් අපිට හම්බ වෙනවා. මේ හැම එකකම අපිට FL Studio පාවිච්චි කරලා මේ ඕනෑම සින්දුවක් සඳහා බීට් එක අපිට හදා ගන්න පුළුවන්. අපි මේ බීට් එක ලියනකොට අපි නොටේෂන් එකක් විදිහට බීට් එක ලියා ගන්නවා නම් මේ විදිහට තමයි මේකේ මේ බීට් එකේ නොටේෂන් එක යන්නේ කියලා ලියා ගන්නවා නම් අපි බටහිර සංගීතයේදී සරපස්ථාර ලියන්න පාවිච්චි කරන මෙතන මේ ඉරි පහක් තියෙන ස්ටාෆ් එකම තමයි පාවිච්චි කරන්නේ. මේ ඉරි පහේ අපි මෙන්න මේ යටපැ තියෙන ඉරට උඩින් තියෙන මේ ස්පේස් එකේ ලියනවා සාමාන්‍යයෙන් බේස් ඩ්‍රම් එක. ඊළඟට හයි හැට් එක ඉහළම තියෙන ඉරට උඩින් ලියනවා. ඒ වගේම මේක ක්ලෝස් හයි හැට් එක නම් තමයි මෙහෙම ලියන්නේ. ඕපන් හයි හැට් එක නම් අපි මෙන්න මෙහෙම මේ විදිහටම ලියලා මෙතන ඕ අකුර ලියනවා. අපි සාමාන්‍යයෙන් බිඳුවක් ලියනවා. එතකොට ඕපන් හයි හැට් එක ඊළඟට මෙතන රයිට් එකක් ස්නෑ එකක් මෙතන කෝබෙල් එකක් නම් අපි මෙතන මේ විදිහට ලියනවා. රයිට් බෙල් එකක් නම් මෙතන මේ විදිහට. ඒ වගේම හයි හැට් එකක් ෆුට් එකෙන් අහන හයි හැට් එක අපි මෙන්න මෙතන මේ විදිහට ලියනවා. ඒ වගේම ගෝස් නෝට් එකක් එනවා නම් මෙන්න මේ විදිහ වරහන් ඇතුලේ ලියනවා. ඒ වගේම ෆ්ලෝ ටොම් එක අපි මෙන්න මෙතන ලියනවා. ඒ වගේම මිඩ් ටොම් හයි ටොම් දෙක මෙන්න මේ නොටේෂන් එකේ හැටියට මිඩල් ටොම් එක අපි මෙන්න මෙතන, ඒ වගේම හයි ටොම් එක මෙන්න මෙතනත් අපි ලියනවා. ඊළඟට ක්‍රෑෂ් සිම්බල් එක මෙන්න මෙතන ක්‍රෑෂ් එකක් නම් තියෙන්නේ මෙන්න මෙතන අපි මේ විදිහට ලියනවා. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඩ්‍රම් බීට් එක නොටේෂන් එක ලියන්න. මේ එක බාර් එකක් තුල ඔයාලට පේනවා නෝට් හතරක් තමයි එන්නේ 4 4 බීට් වල. මෙතරත් මේ බාර් එක තුල නෝට් හතරක් තියෙනවා. ඒ වගේ මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. අපි මෙතන යන්නේ 4 4 බීට් එක නම් මෙතන මේ ඉරි දෙකට පස්සේ බීට් එක ලියනවා 4 4 නම් 4 4 කියලා. ඒ වගේම මෙතන වදින්න නැති තැනක් නම් ඕෆ් එකක් කියන්න අපි
මේ සිම්බල් එක ලියනවා. ඊළඟට අපි බැලුවොත් සාමාන්‍යයෙන් ඩ්‍රම් බීට් එකක් ලියනකොට අපි මෙන්න මේ වගේ ලියන්නේ මේ විදිහට. අපි ඩ්‍රම් බීට් එක කියවනකොට කියන්නේ මේක දැන් ඔයාලට පේනවා මෙතන මේ බාර් දෙක අතරේ තියෙන්නේ 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. අපි මේක 8 note ඩ්‍රම් බීට් එකක් කියලා තමයි අපි කියන්නේ. 8 note ඩ්‍රම් බීට් එකකදී අපි කියවන්නේ 1 and 2 and 3 and 4 and කියලා තමයි කියවන්නේ. දැන් මෙතන 1 වලදී වදිනවා බේස් ඩ්‍රම් එකක් වදිනවා. ඊට පස්සේ 1 and වලදී මෙතන hi-hat එක විතරයි. ඊළඟට 2 වලදී මෙතන ස්නෑර් ඩ්‍රම් එකයි hi-hat එකයි වදිනවා. ඊට පස්සේ n වලදී බේස් ඩ්‍රම් එකයි hi-hat එකයි. ඊළඟට 3 වලදී ඩ්‍රම් මොකුත් වදින්නේ නැහැ. hi-hat එක විතරයි වදින්නේ. ඊළඟට මෙතන n වලදී බේස් ඩ්‍රම් එක වදිනවා. ඊළඟට 4 වලදී hi-hat එකයි ස්නෑර් එකයි වදිනවා. මෙතන n වලදී ස්නෑර් එක විතරයි වදින්නේ. මෙන්න මේ විදිහට තමයි 8 note වලදී note 8ක් වදින විදිහට තමයි අපි ඩ්‍රම් බීට් එක හදාගන්නේ. ඒ වගේම quarter note වලදී මේක බා එකක් තුල note 4ක් වදින විදිහට තමයි 1 2 3 4 කියලා වදින විදිහට තමයි අපි note හදාගන්නේ සාමාන්‍යයෙන් බේස් ඩ්‍රම් එකේ. ඒ වගේම ස්නෑර් එක බේස් ඩ්‍රම් එක ස්නෑර් එක මෙතනත් ඒ විදිහටම ඊළඟට 8 note වලදී note 8ක් වදිනවා මේකේ. එක බා එකක් තුල note 8ක් වදින විදිහට 8 note beat එකක් හදනවා නම් අපි මේ විදිහට හදන්නේ. ඒ වගේම 16th note beat එකක් හදනවා නම් අපි මේක බා එකක් තුල note 16ක් වදින විදිහට අරගෙන මේ note 16ට අපිට ඕනෙම ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි මේ තැන්වල beat එකේට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වගේ note 16 පාවිච්චි කරලා හදනවා නම් අපි කියනවා 16th note beat එකක් කියලා. ඒ වගේම මෙතන 8 note එක මෙතන quarter note beat එකක්. මේ විදිහට අපිට beat වර්ග 3ක් සාමාන්‍යයෙන් හදන්න පුළුවන්. මොකක් වෙලාවට මේ 8 note beat තමයි වැඩිපුර හදන්නේ. 16th note beat උත් අපිට දකින්න හම්බ වෙනවා. මේ quarter note beat ටිකක් අඩුවෙන් තමයි දකින්න හම්බ වෙන්නේ. මේ විදිහට අපිට එක එක beat වර්ග අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මේ විදිහට ලියපු beat කීපයක් මේ දාලා තියෙන්නේ. අපි ඊළඟට බලමු beat වර්ග මොනවද කියලා. beat වර්ග මොනවද කියලා බලුවොත් මේ පළවෙනි එක අපිට හම්බ වෙන 3/4 beat එකකට අදාළව 3/4 beat වල යන 3/4 time signature එක තියෙන beat එකක් තමයි මේ waltz beat එක කියලා කියන්නේ. මේ waltz beat එකේ ඉස්සෙල්ලම මෙතන beat එකේ ඔයාලා දන්නවා මෙතන උඩ තුනක් තියෙන හින්දා මාත්‍රා තුනයි තියෙන්නේ. ඒ කියන්නේ අපි 1 2 3 කියලා විතරයි වදින්නේ. එතකොට මෙන්න මේ 1 කියන තැන bass drum එක වදිනවා. ඒකම මෙතන තියෙන hi-hat එකත් වදිනවා එකට. ඊළඟට මෙතන snare එක දෙපාරක් වදිනවා. මෙතන එකයි මෙතන එකයි 1 2 3 කියලා වදිනවා. ඊට පස්සේ මෙතනත් ඒ විදිහටම 1 2 3 1 2 3 1 2 3 කියලා මේක විභාගයක් තුළ මාත්‍රා තුනක් වෙන විදිහට يعني බීට් තුනක් වදින විදිහට තමයි මේ බීට් එක ලියන්නේ. අපි මේක වාදනය කරලා බැලුවොත් එහෙම FL ස්ටුඩියෝ වලින් අපි මේ 3/4 බීට් එක ප්ලේ කරනකොට අපි මෙතන ඔප්ෂන් වලට ගිහිල්ලා 3/4 බීට් එකක් කියලා හදා ගන්න ඕනේ. ඒකට මෙතන ජනරල් සෙටින්ග්ස් වලට ගිහිල්ලා ප්‍රොජෙක්ට් වල අපි මෙතන 3/4 කියලා හදා ගන්න ඕනේ. මෙතන 3 කියලා මෙතන 4 කියලා හදාගත්තාම 3/4 බීට් එකක් තමයි අපිට හම්බෙන්නේ. මේව හදාගත්තාම මෙතන මාත්‍රා තුනකට සෙට් වෙන විදිහට බීට් තුනක් වෙන විදිහට තමයි සෙට් වෙන්නේ. අපි මේකේ channel rack එකෙන් අරගෙන අපි ප්ලේ කරොත් එහෙම බලන්න පේනවා මේකේ බීට් තුන වෙන වෙනම තියෙනවා. මේ පළවෙනි බීට් එක, මේ දෙවෙනි එක, මේක තුන්වෙනි එක. මෙතන පළවෙනි එකේදී කික් එකයි hi-hat එකයි දෙකම එකට වදිනවා. ඊට පස්සේ ඊටු දෙකේදී ස්නෑර් එක විතරයි වදින්නේ. දැන් මෙහෙම තමයි waltz beat එක තියෙන්නේ. අපි මේක ප්ලේ කරලා බලුවොත් ඔන්න ඔය විදිහට වදිනවා. අපි මේ ටෙම්පෝ එක 100 තියාගත්තොත් අපි ටෙම්පෝ එක 120ට වගේ අරගත්තොත් ඔන්න ඔය විදිහට waltz beat එක වදිනවා. අපිට බලා ගන්න පුළුවන්. මේ බීට් එකේම වේරියේෂන් තියෙනවා. දැන් එක බීට් එකක් මෙහෙම
වැදුනට පස්සේ අපි දෙවෙනි බීට් එක අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මෙතනින් මේ දික් කරගෙන දෙවෙනි බීට් එක කොහොමද වදින්න ඕන කියලා මේකම හදන්න. අපි ඒක මේ දෙකම හැමෝම තියාගෙන මේ බීට් එකත් මෙහෙම තියාන මෙතන අපිට පුළුවන් මෙන්න මේ වගේ ස්නෑර් දෙකක් වදින විදිහට මේක හදාගන්න. එතකොට ඔන්න විදිහට අපිට පුළුවන් මේ වෝල්ස් බීට් එක 3-4 බීට් එකක් විදිහට මෙන්න මේ වගේ හදාගන්න. ඊට පස්සේ මම මේ දෙවෙනියට දාලා තියෙන මේ විදිහට මෙතන ස්නෑර් එක දෙපාරක් ස්නෑර් ඩ්‍රම් එක දෙපාරක් වැදෙන විදිහට එන බීට් එක තමයි මේ දෙවෙනියට මම දාලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් එහෙම අපිට තවත් හම් වෙන ජනප්‍රිය බීට් එකක් තමයි මෙන්න මේ ඩිස්කෝ කියන බීට් එක. මේ බීට් එකත් මේක ලියලා තියෙන්නේ 8 නෝට් වලින් ලියලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන 4කුයි මෙතන 4කුයි වෙන විදිහට 8 නෝට් වලින් ලියලා තියෙන්නේ. මේකෙදි මෙතන පළවෙනි එකේ, තුන්වෙනි එකේ, පස්වෙනි එකේ, හත්වෙනි එකේ වැදිලා තියෙනවා බේස් ඩ්‍රම් එක. ඊට පස්සේ ස්නෑර් එක වැදිලා තියෙන්නේ දෙවෙනි එකේ, හතරවෙනි එකේ. ඊටු ටික ඔක්කොම හයි හැට් එක දිගටම වැදීගෙන ගිහිල්ලා තියෙනවා. එතන ඩිස්කෝ බීට් එක අපි බලමු කොහොමද ප්ලේ වෙන්නේ කියලා FL ස්ටුඩියෝ වල. මේ සඳහා අපි FL ස්ටුඩියෝ එකේ 4/4 බීට් එකක් කියලා හදා ගන්න ඕනේ. ඒකටම ජෙනරල් සෙටින්ග්ස් ඇවිල්ලා ප්‍රොජෙක්ට් වලට ගිහිල්ලා එතන 4/4 කියලා හදා ගන්න ඕනේ. 4/4 බීට් එකක් හම්බ වෙනවා. අපි එහෙම අරගෙන මේක තුල තමයි අපි ලියා ගන්න ඕනේ. අපිට මෙතනින් 8 නෝට් එක හදා ගන්න පුළුවන්. අපි නැත්තම් මේ 16 මෙහෙම තියාගෙන අපි හදමු. එතන බීට් 4ට වෙනම බේස් ඩ්‍රම් එක වදිනවා මුලවල් වල හැම එකම. එතකොට මෙහෙම බේස් ඩ්‍රම් එක වදිනවා. ඊළඟට දෙවෙනි එකේදී හතරවෙනි එකේදී විතරක් ස්නෑර් එක වැදිලා තියෙනවා. එහෙම වුණොත් ස්නෑර් එක මෙන්න මෙතනදී වදිනවා. ඒ අතරේ හයි හැට් එක දිගටම මේ දිගටම වැදීගෙන ගිහිල්ලා තිනවා 8 සැරයක්. එතකොට අපි හයි හැට් එක දා ගන්න ඕනේ. මේ විදිහට දා ගන්න පුළුවන්. දාගෙන අපි ප්ලේ කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඩිස්කෝ බීට් එක ප්ලේ වෙනවා අපිට අහන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඩිස්කෝ බීට් එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ මේ දෙවෙනියට අරන් තියෙන එක ඕපන් හයි හැට් එකක් තමයි තියෙන්නේ. මෙතන එකක් ඕපන් හයි හැට් තියෙන්නේ. එතන අපිට ඕපන් හයි හැට් එකක් ඕන නම් දාගන්න පුළුවන්. මෙන්න මේ දෙවෙනියට තියෙන හයි හැට් එක. මේ තියෙන්නේ ඕපන් හයි හැට් එක. දෙවෙනි එක විදිහට ඕපන් හයි හැට් එක. අපිට මේ ඕන එකක්ම ගන්න පුළුවන්. රයිට් ක්ලික් කරපුවාම ඔන්න ඔය විදිහට දාන්න පුළුවන්. එතකොට එන්නේ ඔන්න ඔය විදිහට එනවා ඩිස්කෝ බීට් එක. මේ ඩිස්කෝ බීට් එකේම තියෙන තව වේරියේෂන් එකක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඒ බාර් එකක් තුල අපිට පුළුවන් ওই විදිහටම මෙතන 8 නෝට් බැලුවොත් එහෙම අපි පළවෙනි එකේ, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එකේ තියෙනවා, හයවෙනි එකේ තියෙනවා. එකයි, හතරයි, හයයි තියෙනවා බේස් ඩ්‍රම් එකේ. එතකොට අපිට පුළුවන් එකේ, හතරවෙනි එකේ, මෙතන එකේ,
4යි 6යි තියෙනවා බේස් ඩ්‍රම් එක. ඒ වගේම ස්නේහා එක තියෙනවා 3 වෙනි එකේ 7 වෙනි එකේ තියෙනවා ස්නේහා එක. ඒ වගේම හයිහට් එක තියෙනවා. එකක් කර එකක් දිගටම තියෙනවා හයිහට් එක. මෙහෙම අපිට මේ විදිහට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතන රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන fill each two steps වලට આવොත් මෙන්න මෙතනට ඇවිල්ලා හයිහට් එක උඩට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා fill each two steps කියන එක ක්ලික් කරපුවාම දෙකෙන් දෙකට මේ විදිහට පිරෙනවා ඉබේම. මේ විදිහට තියලා ප්ලේ කරලා බලුවොත් මේ තියෙන්නේ ඩිස්කෝ බීට් එකක්ම තමයි මේ තියෙන්නේ. මේ විදිහට මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. තවත් ඩිස්කෝ බීට් එකේම වේරියේෂන් එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ විදිහට තියෙන තව බීට් වර්ග කීපයකුත් අලුතෙන් ඩ්‍රම් බීට් හදා ගන්න විදිහත් channel rack එක පාවිච්චි කරලා ඒ වගේම playlist එක පාවිච්චි කරලා හදා ගන්න විදිහ අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ සීරීස් එක ගැන ඔයාලගේ තියෙන අදහස් යෝජනා ඒ වගේම චෝදනා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලගේ අදහස් යෝජනා අනුව අපිට පුළුවන් මේ වීඩියෝ සීරීස් එක මේට වැඩිය උසස් තත්ත්වයෙන් කරගෙන යන්න. ඒකින්ද ඔයාලගේ අදහස් සහ යෝජනා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. ඔයාලට සුබ දවසක්.